හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අද අපේ බබා හදන්න යන්නේ නූඩල්ස් එකක්. ඉතින් ඔන්න එයා අරගෙන මේ නූඩල්ස් එක කපනවා. ඉතින් බලමු අද මෙයා කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මමත් පොඩි හෙල්ප් එකක් දෙනවා. ඔන්න කැරට් ටික පීල් කරනවා, කැරට් ටික සුද්ධ කරනවා. ලීක්ස් ටික මම සුද්ධ කරලා දුන්නා. සුද්ධ කරලා සෝදලා අපි භාජනයකට දාගත්තා. ඉතින් කැරට් ටික සුද්ධ කරගන්න තියෙන්නේ වතුර එකක් ලිපේ තියලා තමයි අපි මේ වැඩ ටික කරන්නේ. ඉතින් නූඩල්ස් එක දාගත්තා මෙන්න මේ විදිහට රත් වෙන වතුරට දාලා කලවම් කරගන්නවා. කලවම් කරගෙන මේ විදිහට ඉඟුරු සුදුලූණු තලා ගන්න තමයි හදන්නේ. ඉතින් ඉඟුරු සුදුලූණු මේ වගේ දාලා හොඳට තලා ගන්න ඕනේ. තලාගෙන ඔන්න කැරට් ටිකයි ලීක්ස් ටික ඉඟුරු සුදුලූණු ඒ ටික අපි දාගත්තා කපලා. බිත්තර දෙකක් ගත්තා. අපේ නූඩල්ස් ප්‍රමාණයට අනුව ඔයාලා ගන්න නූඩල්ස් ප්‍රමාණයට අනුව බිත්තර ගන්න. ඉතින් චිකන් කරි එකක් තමයි අද අපි හදන්න යන්නේ මේකට කන්න. ඉතින් ඔන්න බටර් චුට්ටකුත් ගත්තා. බටර් මේක මම හොඳට ඇල් වතුරෙන් සෝදගෙන මේ විදිහට පෙරණ එකට දාගෙන පෙරාගත්තා. ඉතින් දැන් බටර් චුට්ටක් දාලා අපි මේක රෙඩි කරගන්න තමයි යන්නේ අපේ මේ රෑ කෑම එක. ඉතින් ඔන්න තාච්චියක් අපි ලිපේ තියලා ඔන්න ඒකට බටර් චුට්ටක් දාගන්න යන්නේ. ඔන්න අපේ නූඩල්ස් ප්‍රමාණයට අනුව අපේ ඒකට අනුව මේකට බටර් දාගන්න. මම මගේ නූඩල්ස් ප්‍රමාණයට අනුව තමයි මේකට බටර් දාගත්තේ. බටර් ගොඩක් වැඩි කරන්නත් එපා. ගොඩක් අඩු කරන්නත් එපා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා නූඩල්ස් ටික අනිවාර්යෙන් ඇල් වතුරෙන් හොදන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා අපේ මගේ බබාගේ මේ YouTube channel එක subscribe කරන්න කියලා. මේ වගේ videos බලන්න ඕන නම් ඔයාලට අපේ බබා තමයි මේ හැම දෙයකටම උදව් කරන්නේ මට. ඉතින් එයාට හොඳට පුරුදුයි මේ වගේ හෙල්ප් කරලා. මොකද එයාට මං කොයි වෙලාවකත් එපා කියන්නේ. එයාට පුළුවන් චූටි දේවල් එයා කරලා දෙනවා. ඉතින් ඔන්න බටර් එක රත් වුණා. ඉතින් අපි ඉඟුරු සුදුලූණු දාගත්තා. දාගෙන හොඳට මේ වගේ කලවම් කරගන්න. කලවම් කරගෙන මේ වගේ හොඳට සුවඳක් එනවනේ. දැන් මේක හොඳට බැදෙනකොට හොඳ සුවඳක් අපිට එනවා. එතකොට අපේ අනිත් කැරට් ටික අපිට මේකට දාගන්න පුළුවන්. ඉතින් ඊට කලින් අපි බිත්තර ටික දාගෙන ඉමු. බිත්තර ටික දාගෙන ඊට පස්සේ අපි අනිත් එළවලු ටික දාගන්න තමයි කල්පනා කරේ. ඉතින් ඔන්න බිත්තර දෙක දාගමු. මේ විදිහට ඔයාලා නම් ට්‍රැක් කරලා මේක කලින් වෙන භාජනයකට දාලා බලන්න. මං චුට්ටක් ට්‍රැක් කරලා බලනවා හොඳයිද කියලා ඇතුළ. මොකද අපේ ගෙදර කට්ටියට හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් මේක ටක් ගාලා අපිට හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට බිත්තර දෙකම දාගත්තා. දාගෙන ලුණු පොඩ්ඩක් දාගත්තා. ඉතින් ලුණුයි ගම්මිරිසුයි මේකේ පදමට දාගන්න. ඔයාලගේ චුටි බබාලා ඉන්නවා නම් ඒ අනුව මේකට සැර එකතු කරගන්න පුළුවන්. ඉතින් හොඳට මම මේක කලවම් කරගන්නවා මේ විදිහට. කැලි වගේ එන්න හොඳට රත් වෙන්න තියලා. ඉතින් ඔහොම ওই විදිහට හොඳට මේ කලවම් කරගෙන ඊළඟට අපි දාමු මේකට කැරට් පොඩ්ඩක්. මේ අපේ බබා තමයි මේක කලවම් කරන්නේ. ඔන්න දැන් අපි මොනවද දාන්නේ? කැරට් ටික දානවා. කැරට් ටික දාලා ඊළඟට මේක හොඳට චුට්ටක් කලවම් කරලා ගොඩාක් තැම්බෙන්න තියන්න එපා කැරට් ලීක්ස් කියන ඒවා. එතකොට මේක නිකන් අමුතු ලස්සන නැති වෙලා යනවා. ඒ වගේම රහත් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකින්ද මේ විදිහට හොඳට කලවම් කරලා ටක් ගාලා ලීක්ස් ටික දාගන්න. ලීක්ස් ටික දාගෙන මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන මේ විදිහට මේ බලන්න අපේ බබා තමයි මේක කලවම් කරන්නේ. මික්ස් කරනවා හොඳට. එයාට හොඳට පුරුදුයි මේක කරලා.
ඉතින් කවුරු වුණත් චූටි බබෙක් වුණත් හැබැයි දෙමාපියන් ළඟ ඉන්නකොට තමයි මේවා කරන්න ඕනේ. මොකද ගින්දරත් එක්ක වැඩිය සෙල්ලම් කරන්න හොඳ නැහැ. ඉතින් ඒක රසට හැදිගෙන එනකොට මම අපේ පෙරාගත්ත නූඩල්ස් ටික ඇල්ලුතිනේ සෝදාගත්ත නූඩල්ස් ටික මේකට දැම්මා. ඉතින් හොඳට රැලි වෙන් තියෙනවා පේනවා නේද? ඒ ටික ලස්සනට හැදිලා තියෙනවා. මේ විදිහට එළවලු ටික දාගෙන අපේ මික්ස් එක දාගෙන කලවම් කරගන්නවා. ගොඩාක් මේක තෙත් වෙලත් නැහැ. ගොඩාක් ඩ්‍රයි වෙලත් නැහැ. ඉතින් ඒක හින්දා මේ ලස්සනට පේනවා. ඔයාලට ඕන නම් කහපාට වැඩියෙන් ටිකක් ඕන නම් චුට්ටක් කහ දාන්න. එක්ස්ට්‍රා දැම්මත් මේකට කහපාටක් එනවා. ඉතින් ඔන්න හරි එක පැත්තකින් තිබ්බා. මං නූඩල්ස් එක පැත්තකින් තියන්න යන්නේ. ඒක තියලා දැන් අපි මේක කන්න චිකන් කරි එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් බලමු ඒක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඔන්න මම ගත්තා චිකන් ලුණු පොඩ්ඩක් දාගත්තා. මේකට ගම්මිරිස් ටිකක් දාගත්තා. අයිත් කියන බබාලා ඉන්නවනම් ඔයාලට සැර පොඩ්ඩක් බාල කරලා ගන්න මේවට. ඉතින් ඔන්න දාගෙන මේක කලවම් කරගත්තා. මේකට මස්කරි චුට්ටක් දාගන්න ඕනේ. මේක ගණන් ගන්න එපා. පොඩ්ඩක් කැම් එක හෙල්ලෙනවා කියන්නේ මේකත් අපේ බබා මේ අල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් මට ඒක අල්ලගන්න දෙන්නේ නැහැ. එයා හැමදේටම ඇවිල්ලා ඉල්ලනවා. ඉතින් ඒවට එපා කියන්නේ නැහැ. ඒකත් පුරුදු වෙන්න ඕනනේ. ඒකින්ද ඒකත් පොඩ්ඩක් දුන්නා. සමා වෙන්න ඕන ඔයාලට මේක බලනකොට ඩිස්ටර්බ් වෙනවනම්. ඉතින් මේකට කුරුදු චුට්ටක් දාගත්තා. මස් කරි එකක් හදනකොට ගොඩක් කුළුබඩු දාන තරමට තමයි මස් කරි එකක් රස වෙන්නේ. ඉතින් මම අර බිරියානි පැකට් එකේ තියෙන ඒකේ එනසල් තියෙනවා. එතකොට ඒකේ කරාඹු නැටි තියෙනවා. ඒ ටික ඔක්කොම මේකට දාගත්තා. ඉතින් ඔයාලත් පුළුවන් නම් මේවා දාගන්න. ඔයාලා ගෙදර තියෙන જાති රම්පි කරපිංච ඕවත් දාගන්න. ඉතින් මේ ටික මට මම මෙහෙම කලවම් කරගන්නවා. ඊට පස්සේ මං මේක හොඳට ඔහොම මේවා කරගෙන හට්ටිය ක්ලිපේ තියාගන්න ඕනේ. දැන් මේක හදාගන්න මෙන්න මේ විදියට හට්ටියක් මම ලිපේ තියාගත්තා. ඉතින් මේකට සෝදාගෙන ඉතින් මේක තෙල් චුට්ටක් දාගන්න ඕනේ. තෙල් චුට්ටක් දාගෙන මේකට අපි දාගමු. ඉස්සර වෙලාම තෙල් දාගනිමුකෝ. ඊට පස්සේ අන්න රයිට් තෙල් දාගමු. තෙල් දාගෙන ඊට පස්සේ මේකට මිරිස් පොඩ්ඩකුයි 3-5 චුට්ටකුයි දාලා අපි බෙද ගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට අරගෙන මෙහෙම දාගමු. ඉතින් මිරිස් හොඳට බැදුනහම චිකන් කරි එකක් හරි රසයි. මස් කරි 3-5 දැම්ම තමයි. හැබැයි මම අමතරව මේ තෙල් එකට මෙහෙම හැමදාම චිකන් කරි එක හදනකොට බැදලා තෙලේ බදිනවා. නිකන් අමු 3-5යි මිරිස් කුඩුයි. එතකොට මේකේ පුදුම රසවත් බවක් එනවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා හොඳට මේක කලවම් කරගන්න. ඉස්සර වෙලා මේක හොඳ පාටක් එනවා. කළු වෙන්න දෙන්න එපා. කළු වෙන්න දුන්නොත් එහෙම මේක මේ නිකන් තිත්තරහක් වගේ එනවා චිකන් කරි එකේ. ඉතින් මේ විදියට හොඳට මෙහෙම මේවා කරගන්න. හොඳට මේක කලවම් කරගන්න. කලවම් කරගෙන මේකට ඉඟුරු සුදු ලුණු චුට්ටක් දාගෙන මම බෙද ගන්නවල අපි චොප් කරගත්තේ අන්න ඒ ටික දාගත්තා. දාගෙන මේක හොඳට බදින්න ඇරුණා. ඊට පස්සේ ඔන්න ඒක බැදගත්තු එකට මම චිකන් ටික දාගෙන මෙන්න මේක කලවම් කරගත්තා. ඔයාලට පේනව නේද චිකන් ටික නිකන් තෙත්ත ගතියක් වගේ තියෙනවා. එතකොට මේකේ එක හොඳට උරා ගන්නවා. එතකොට මේකේ රසය වැඩි වෙනවා. ඉතින් මේක වතුර ගොඩාක් එක පාටම දාන්නේ නැතුව චුට්ටක් විනාඩි 2-3ක් මෙහෙම තියන්න. තියලා ඉවර වෙලා පොඩ්ඩක් මේක මේ හැම මේ කෑල්ලකටම මේක ඇබ්සෝබ් වෙනකන් තියලා මේකට වතුර පොඩ්ඩක් දාන්න. මේ අනිවාර්යෙන් ඔයාලා තියෙනවා නම් රම්පේ කරපිංච දාන්න. ආයෙ දෙයක් අමතක වුණා ගොරකා හෝ ඔයාලට සියඹලා දෙකෙන් එකක් ඔයාලා මේ ඇඹුල් ಜಾති දාගන්න. ඊට අමතරව මම නම් දාගත්තේ සියඹලා වලට අමතරව මම තක්කාලි දාගත්තා.
තක්කාලි පොඩ්ඩකුත් දාගන්න. මොකද මේක ලස්සනට බොර පාටට මේ ලස්සනට මේ බොර විදිහට එනවා. මේ බලන්නකො හිදනකොට ලස්සන පාටට එන හැටි. ඉතින් ඔන්න දැන් අපි දෙකම හදාගෙන ඉවරයි. ඔන්න අපිට බඩගිනි දැන්. අපි දැන් රෑට මේ කන්න තමයි හදන්නේ. ඉතින් ආදරෙන් ආයෙත් ඉල්ලනවා අපි දෙන්නගේ YouTube channel එක subscribe කරලා දෙන්න. ඉතින් ඔයා ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.